අද අපි පැල කජු කමු. නිකන් නෙමෙයි පැල කජු උයලම කමු. පැල කජු කියන්නේ කජු ගෙඩිය පැල වුණාට පස්සේ මෙන්න මේ වගේ කජු මදේ එළියට එනවා. ඉතින් ගහට හානියක් නොවෙන්න ඒ කජු මදේ අපි කඩා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඉස්සර කජු වටන කාලෙට පුංචි කාලේ අපි තරගෙට කජු අහුලන්න උදෙන්ම නැගිටිනවා. ඊට පස්සේ කජුවාඩි ඉවරුණාට පස්සේ මේ පැලමද කන්න වෙනසක් නැතුව ඒ විදිහටම උදෙන් නැගිටිනවා. ඉතින් ඒ අතීතෙත් මතක් කරන ගමන් මම මේ පැල කජු ටික ගලව ගත්තා. නිකන් කජු කනවට වඩා මේ පැල කජු කන එක හරි ලේසි. මොකද පලා ගන්න ඕනේ නෑ, කිරි ගෑවෙන්නේ නැහැ. ඉතින් මේ පැල කජු අමුවෙනොත් කන්න පුළුවන්. වෙනසක් නැහැ. කිරි රස හොඳට දැනෙනවා. ඉතින් මම දෙක තුනක් කටේ දාගත්තා. හරිම රසයි. ඒ වගේම මේක උයලත් රසයි කියලා මම අහලා තියෙනවා. අද තමයි මම පළවෙනි වතාවට මේක උයලා කන්නේ. කලින් නම් මම ගස් කජු පළලා උයලා තියෙනවා. ගොඩක් වෙලා යන නිසා ඒ වැඩේ නම් කම්මැලි. දැන් අපි මුලින්ම දෙතුන් වතාවක් මේ කජු ටික හොඳින් සෝද ගන්න ඕන. මොකද බිම තිවිල්ලනේ අපි මේක ගලව ගත්තේ. ඊට පස්සේ මේ කජු මදේ පොඩි කොටසක් තියෙනවා. එතන ටිකක් කිරි ගතියක් තියෙනවා. අන්න එතන අපි පොඩ්ඩක් අතින් කඩාගෙන තමයි අපි අර තඹ ගන්න භාජනයට දාගන්න ඕනේ. අද මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි මේ කජු ටික තඹ ගන්නේ. මොකද අපිට ඉක්මනටම තඹ ගන්න පුළුවන් නිසා. දැන් අපි මේකට කහ ටිකක් ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා වතුර ටිකකුත් එකතු කරලා ප්‍රෙෂර් කුකර් එකේ තඹනව නම් විසිල් 3ක් විතර ගහන තරමට තම්බ ගත්තම හොඳටම ඇති. ඔන්න දැන් අපේ කජු මද ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේක පෙරාගෙන කජු මද ටික විතරක් ගන්න ඕනේ. දැන් අපි උයාගන්න භාජනයට තෙල් ටිකක් එකතු කරලා තෙල් රත් වෙනකොට සුදු ලුණු ටිකක් ඒ වගේම අමු මිරිස් ටිකක් තව ලුණු ටිකක් වැඩිපුර දාගමු. ඒ වගේම කඩපිංච රාම්පේ කුරුඳු ටිකක් එකතු කරලා හොඳට මේ ටික ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. දැන් ඔන්න අපි එකතු කරපු ලුණු සුදු ලුණු කරපිංච හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ භාජනය පොඩ්ඩක් මැද ඉඩ හදාගෙන ඒකට කහ ටිකක් ඒ වගේම මිරිස් ටිකක් ඒ වගේම තව තුන පහ ටිකක් එකතු කරලා ආයේ ටික වෙලාවක් මේක බැද ගන්න ඕනේ. ගොඩාක් වෙලා මේක බැද ගන්න එපා. එහෙම නොතින් තිත්ත රහ වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ මිටි පොල් කිරි. මේකට මිටි පොල් කිරි එකතු කරගත්තම ගොඩක් රසයි. මේක අපි ගොඩාක් හොදි තියාගන්නේ නැහැ. හින්දලා තමයි හදාගන්නේ. ඉස්සෙල්ලම අපි කිරි එකතු කරේ මොකද කලින් අපේ කජු ටික තඹගෙන ඉවර නිසා. ඔයාගේ රස අනුව ලුණු එකතු කරලා ඊට පස්සේ කජු ටික එකතු කරගන්න. මේක ගොඩක් හැඳි කගා අපි හදන්නේ නැහැ. මද ගින්දරේ මේක උයා ගන්න ඕන මෙන්න මේ ගාන වෙන්න. දැන් ඔන්න අපේ කජු එක හරි. මට නම් මේක හරිම රසයි. පැල කජු කියලා කිසිම වෙනසක් නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් JNG's Journey මම අදට ගිහින් එන්න.